ජිම් යන ගොඩක් පිරිවෙනවා ඉන්න තියෙන අවස්ථාවක් තමයි ලොකු අත් දෙකක් හදාගන්න. එහෙම නැත්නම් ලොකු ආම්ස් එකක් හදාගන්න එක. මේකෙදි ආම්ස් කියලා කියන්නේ අපි දන්නවා මේ වෙද්දි මාංශ පේශි දෙකක එකතුවක්. ට්‍රයිසෙප් මසල් එකයි බයිසෙප් මසල් එකයි දෙකේම එකතුව තමයි මේ අපි ආම් එක විදියට දකින්නේ. ඉතින් අද කතා කරන්න යන්නේ හොඳ එෆිෂන්ට් වර්ක්අවුට් එකක් ට්‍රයිසෙප් වලට. මේ වෙද්දිත් ඔයා ට්‍රයිසෙප් පුෂ් ඩවුන් කරලා තියෙන කෙනෙක් වෙන්න ඇති ගොඩක් වෙලාවට ජිම් එකකට ගියාම අපිට හම්බෙන බේසික් මූව්මන්ට් එකක් තමයි කේබල් පුෂ් ඩවුන් කියලා කියන්නේ. මේකේ one arm version එකක් එහෙම නැත්නම් one arm variation එකක් සමහර කෙනෙක් ඒ වෙද්දි අත්හදා බලලා ඇති කරලා ඇති. ඉතාමත් හොඳ වර්ක්අවුට්ස් මේවා. ඉතින් මේකෙනුත් චුට්ටක් ඉස්සරහට ගියා මීට වඩා තවත් හොඳ වේරියේෂන් එකක් තමයි මම මේ අද කියලා දෙන්න හදන්නේ. ඔයා සමහර විට මේක කරලා ඇති, සමහරට දැකලා ඇති, කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඒක try කරන්න සේව් කරලා තියාගන්න. අපි ඩෙමොන්ස්ට්‍රේට් කරන වීඩියෝ එකත් එක්කම බලමු කොහොමද මේ one arm tricep push down variation එක කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයා කරගන්න ඕන දේ ඇවිල්ලා ඔයාගේ කේබල් මැෂින් එක පොසිෂන් කරගන්න එක. සමහර කෙනෙක් ගොඩක් වෙලාවට ගොඩාක් උසට මේ කේබල් මැෂින් එක හදා ගන්නවා. සමහර කෙනෙක් ඔයාගේ උසට වගේ හදා ගන්නවා. ඔයාලට පුළුවන් නම් ඔයාගේ කේබල් මැෂින් එක ප්ලේස් කරගන්න හරියටම ඔයාගේ ඔළුවට උඩින්. එතකොට ඔයාට ගොඩක් අපහසුයක් නැතුව හොඳ රෙසිස්ටන්ස් එකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදියට ඔයාලට තියෙන්නේ කේබල් මැෂින් එකේ බඳ කොටස හරි නැත්නම් කේබල් මැෂින් එකේ සයිඩ් එකෙන් තියෙන බා එකක් හරි ග්‍රිප් කරලා අංශක 45 කෝණයක් එන විදියට මේ වීඩියෝ එකේ පෙන්වනවා වගේ අංශක 45 කෝණයක් එන විදියට ඔයාගේ ඇඟ ලීන් බෑක් කරන්න. ඒ කියන්නේ ලීන් අවුට් කරන්න. කේබල් මැෂින් එකේ ඉඳන් එළියට තමයි ඔයා ලීන් අවුට් වෙන්නේ. එතකොට ඔයාගේ ඇන්ගල් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. මම එතන ඉන්න විදිය. ඒ වගේ චුට්ටක් ඇන්ගල් වෙලා අපි හදා ගන්නවා අපේ grip එක vertically. සාමාන්‍යයෙන් අපි කොහොමත් one arm push down එකක් කරද්දී අල්ලන්නේ මේ අතට. ඉතින් ඔයාලට කේබල් මැෂින් එක එක්ක ඩී හැන්ඩල් එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඩී හැන්ඩල් එක පාවිච්චි කරන්න. ඒකත් රෝප් එකයි ප්ලාස්ටික් grip එකයි එන ඩී හැන්ඩල් එක තියෙනවා. ඔයාලට ඒක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් නම් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් කේබල් එකේ අග කොටසින් grip කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ ස්ටාර්ටින් පොයින්ට් එක මාක් කරගන්න. සාමාන්‍යයෙන් මම නම් මගේ බයිසෙප් එකේ ලෙවල් එකට වගේ ස්ටාර්ටින් පොයින්ට් එක ගියනවා. එතකොට එන්ඩින් පොසිෂන් එකේදී මම ගොඩක් දුරට මගේ ආර්ම් එක ෆුල් ෆ්ලෙක්ස් කරලා හොඳට ට්‍රයිසෙප් එක ස්ක්වීස් වෙන විදිහට පිටිපස්සට ත්‍රෝ බෑක් කරනවා. ඒ ඔයාලට පුළුවන් මේ ක්‍රමෙම අනුගමනය කරන්න. ඔයාලට එන්ඩ් එකේදී තප්පරයක් හරි චූටි වෙලාවක් තියාගෙන ඉන්න පුළුවන් නම් ඔයාලට හොඳ මසල් කන්ට්‍රැක්ෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ one arm tricep push down variation එක ඔයා කලින් try කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් try කරලා බලන්න. ඒත් එක try කරලා රිසල්ට් එකක් වෙනසක් අත්දැකීමෙන් දැක්කොත් අනිවාර්යෙන් ඇවිල්ලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ ඔයත් දෙන කාලයට වෙන මහන්සියට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න කැමති, එක්සර්සයිස් කරගන්න කැමති කෙනෙක් එකතු වෙලා ඉන්න මේ Dream Fitness by Senora.